හරි ඕකේ. ඉතින් සුබ දවසක් හැමෝටම. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ බිට්කොයින් එකේ එලියට් වේව අප්ඩේට් එකක් බලන්න තමයි. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ. මතක තියාගන්න මේක කිසිම එකක් ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් නම් නෙවෙයි ඈ. ඉතින් මේවා කිසිම එකක් ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් නෙවෙයි. ඔයා පාවිච්චි කරන මෙතඩ් එකක් එක්ක ඔයා මොන හරි දෙයක් පාවිච්චි කරනවා නම් ඒ මෙතඩ් එකත් එක්ක මේක වගේ এডুকেෂනල් පර්පසස් ඔන්ලි සඳහා භාවිතා කරන්න. මොකද මේක ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් යන්නේ මේක ටෙක්නිකලි මාකට් එකේ එන දේ තමයි ඔයාලට මේ අරගෙන ඇවිල්ලා තියෙන පොඩි වීඩියෝ එකකින්. ඉතින් ඔයා මේක පාවිච්චි කරනවා නම් එලියට් වේව නැත්නම් මේක උදව්වක් කරගන්න එහෙම නැත්නම් එලියට ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ නම්බර් එක තියෙනවා කන්ටැක්ට් කරලා ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු බිට්කොයින් එකේ මොකද්ද වෙලා තියෙන්නේ අපිට දැන් ඊළඟට කැච් කරගන්න ට්‍රේඩ් එකක් තියෙනවද නැත්නම් මේ වෙලාවේ අපිට මොකද්ද කරන්න පුළුවන් බිට්කොයින් එකට නැත්නම් අපි පහලින් ගන්න වොච් කරන් ඉන්න කෙනෙකුට හොඳ ලෙවල් එකක් තියෙනවද කියලා අපි කතා කරමු මේ වීඩියෝ එකේ. ඉතින් ඔයාලට දැක්කම පේනද මොකද්ද මේ බිට්කොයින් එකේ වෙලා තියෙන්නේ? අපි බලමු chart එකේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා මුලින්ම. මම ඔයාලට මුලින්ම ඉම්පල්ස් සිනාරියෝ එක පෙන්නන්නම්කෝ. මෙතන මාකට් එකේ වෙලා තියෙන දේ තමයි මෙන්න මෙතනින් ඉඳන් මාකට් එකේ ස්ට්‍රක්චර් එකට බලා ගන්න පුළුවන් වෙනවා. වේව් 1 එකක් 2 එකක් 3 එකක් 4 එකක් 5th එකක් විතර අපිට බලා ගන්න පුළුවන් වෙන දෙතන සරම. ඒ කියන්නේ මෙතන ඉඳන් වේව් 1 2 3 4 5 එකක් අපිට බලා ගන්න පුළුවන් ඉම්පල්ස් එකක් අපිට මෙතන තියෙනවා බලා ගන්න. එතන දෙනවා ඉම්පල්ස් වේව. ඒතකොට ගත්තොත් එහෙම මෙන්න මෙතන මාකට් එකේ වේව් එකක් එක්ස්ටෙන්ෂන් වෙලා තියෙනවා මෙන්න මේ කියලා. ඒ කියන්නේ 1 එක නෙමෙයි 2 එක නෙමෙයි තර්ඩ් වේව් එක එක්ස්ටෙන්ෂන් වෙලා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒක නිසායි 1 2 3 4 5 විදිහට මාක් කරලා තියෙන. ඒතකොට ඔයාලා දන්නවා එක්ස්ටෙන්ෂන් වුණාම මේ අතරමඟ යන වේව්ස් එක්ස්ටෙන්ෂන් වෙද්දී ඊට පස්සේ එන මෙන්න මේ කරෙක්ෂන් වල රීට්‍රේස්මන්ට් එච්චරම පහළ ලෙවල් වලට පැමිණෙන්නේ නැහැ. සාමාන්‍ය ඇගයකට පැමිණෙනවා කියලා. ඒතර ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම දැන් මෙතන ස්ට්‍රක්චර් එක සම්පූර්ණ වෙලා තියෙනනේ මෙතන 1 2 3 4 5 වලින්. ඒකේ කරෙක්ෂන් එකක් යම්කිසි මට්ටමකට දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට ඒක බැලුවොත් එහෙම බලා ගන්න පුළුවන් යනවා මුලින්ම මෙන්න මෙතන අපි ගාලා බලමු. ඉම්පල්ස් වේව් එක්ස්ටෙන්ෂන් හරිද? වේව් 2 වල ලෙවල්. ඉම්පල්ස් වේව් 1 එක්ස්ටෙන්ෂන් වේව් 2 වල ලෙවල් බලුවොත් අපිට බලා ගන්න පුළුවන් මේ වෙද්දි මාකට් එක තියෙන්නේ මෙන්න මේ ලෙවල් එකක් රීච් කරලා වැල්ලා තියෙන්නේ. මෙතන 5th එක ඉවරලා වේව් 1 එක්ස්ටෙන්ෂන් වේව් 2 වලට තමයි මේ හැලෙන්නේ. මොකද 1 එක්ස්ටෙන්ෂන් 2 කියලා ගත්තේ මෙතන යන ස්ට්‍රක්චර් එක අපිට කන්ෆර්ම් කරගන්න. ඉතින් ඒ කියන්නේ මේ කියන්නේ 1 2 3 එකක් විදිහට මාකට් එකේ ඊළඟට අප් වෙයි කියන එක කන්ෆර්ම් කරගන්න දැනට විතරක්. හරිද? දැනට විතරක්. ඒතකොට දැන් මේ සාමාන්‍යයෙන් කරෙක්ෂන් එක ඉවර වෙන්න පුළුවන් කාල සීමාවකට මේ තියෙන්නේ. අපි ගත්තොත් එහෙම නෝමල් ඉම්පල්ස් වේව් 2 එකක් මෙතන ඉන්නේ මේ හැකියාවක් නැහැ. මොකද මග වේව් එකක් එක්ස්ටෙන්ෂන් වෙලා තියෙනවා. ඒතර ගත්තොත් එහෙම මෙතන 1 2 3 4 5 විදිහට තමයි මෙතන ඇරන් තියෙන්නේ. ඒතර ගත්තොත් එහෙම ඔයාලට මේනදී මගේ හයර් ටයිම් ෆ්‍රේම් කවුන්ට් එක තමයි මෙන්න මේක. එතකොට අපිට දැන් මේ හයර් ටයිම් ෆ්‍රේම් කවුන්ට් එක බැලුවට වැඩක් නැහැනේ. අපිට ඕනේ මාකට් එක ඔපචුනිටි එකක් තියෙනවා නම් අන්න ඒක කැච් කරගන්න. අපි බලමු කොහොමද මෙතන වෙලා තියෙන්නේ කියලා. මෙතන 4th එකෙන් පස්සේ 5th වේව් එක ඔයාලට බලා ගන්න බලන්න මෙන්න මේ විදිහට එන්ඩින් ඩයගනල් එකක් මෙන්න මෙතන හැදිලා තියෙනවා. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා එන්ඩින් ඩයගනල් එකක් මෙන්න මෙතන නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මෙතන හැදිලා තියෙනවා. 1 2 3 4 5 එකක් විදියට ඔතන එන්ඩින් ඩයගනල් එකක් නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මෙතන. ඉතින් එන්ඩින් ඩයගනල් එකෙන් පස්සේ තමයි මාකට් එක ක්‍රෑෂ් එකක් කරලා තියෙනවා. මොකද අපිට බලන්න පුළුවන් ස්ට්‍රක්චර් එක ABC 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 සහ ABC විදිහට මෙන්න මෙතනින් මාකට් එකේ එන්ඩින් ඩයගනල් එක ඉවර කරලා තමයි මාකට් එක වැටිලා තියෙනවා. මම මෙතන මේ ඇනලයිස් එක අරන් ඉන්නේ ඕනම කෙනෙකුට තේරෙන්නේම නැති කෙනෙකුට තේරෙන්න විදිහට. මොකද එහෙම නැත්නම් බ්‍රේක් ඩවුන් වීඩියෝ එකක් ගෙනලා ඇත්තටම වැඩක් නැහැ. මොකද හැමෝම එකම එක මට්ටමේ නැති නිසා. හරිද? හැමෝම ඉන්නේ එක එක මට්ටම් වල. ඉතින් ඒක තේරුම් අරගෙන හැමෝටම ගැලපෙන්න වීඩියෝස් ගේන්න ඕන ඉතින්. ඉතින් බලන්න මෙතන මේ එන්ඩින් ඩයගනල්ෙන් පස්සේ මම අරන් තියෙනවා මේ වැටිච්ච මූවමන්ට් එක මට පේන්නේ ABC එකක් වගේ. හරිද? ඒ කියන්නේ මෙතන අපි ගත්තොත් එහෙම මෙතන වැටලා තියෙන්නේ සිම්පල් ටික් ටැක් පැටර්න් එකක් විතර තමයි මම අරන් තියෙන්නේ. මොකද ගත්තොත් එහෙම මට මෙතන පේනවා ඉම්පල්ස් මූවමන්ට් දැක් ගන්න පුළුවන් මම හිතනවා. 1 2 3 4 5 එකක් සහ මෙතනත් 1 2 3 4 5 එකක්. මට මේ දෙකේ ඉම්පල්ස් මූවමන්ට් එකක් ගන්න පුළුවන් සබ් වේව් එක කවුන්ට් කරලා ගත්තාම මෙතන එතකොට සිම්පල් සික් ටැක් එකක් විදිහට මට ගන්න පුළුවන්. එතකොට මෙතන සිම්පල් සික් ටැක් එකක් ගහලා අපි දන්නවා කරෙක්ෂන් එකක් එක් අවස්ථාවක එන්ඩ් කරන අවස්ථාවනේ මෙතන. මෙතන කරෙක්ෂන් එක කරාම ඉවරයි. හැබැයි අපිට මෙතන සිම්පල් සික් ටැක් එක ගහලා ඒක තවදුරටත් මාකට් එකේ සයිඩ් වේ යන්න ඕන නිසා ඒක W විදිහට X එකක් ආය අප් වෙලා තියෙන. ඒතකොට අපි දන්නවා WXY විදිහට මෙහෙම පහළට යන්නේ ඩබල් සික් ටැක් කියලා. එතකොට X එකක් මාකට් එකේ දැන් හැදිලා ඉවරයිනේ. මාකට් එකේ මෙතන අපි ගත්තොත් එහෙම දැන් X එකක් හැදිලා ඉවරයි මෙන්න මෙතන.
X එකක් ඉවරයි. W එකකුත් හැදුනා. X එකකුත් හැදුනා. හරිද? එහෙනම් මාකට් එකේ යන්න ඕනේ සාමාන්‍ය අපි ගත්තොත් එහෙනම් Y wave එකක් තමයි පහළට යන්නේ. අපි දන්නවා Y wave එකේ ෆ්ලැට් එහෙම හැදෙන්න පුළුවන්. ඒක නිසා අපි වඩා පරිස්සම් වෙන්න ඕන මෙන්න මෙතන. හරිද? මේ තියෙන තැනදී පරිස්සම් වෙන්න ඕනේ. මොකද වලද එන්ඩින් ඩයගනල් එකක් එන්න බලන්න. මොකක්ද කියලා අපි වඩා ට්‍රැප් වෙන්න පුළුවන් මෙතන A B C ඇතුලේ ට්‍රේඩ් කරන්න කියලා එකපාරම ඒක නිසා පරිස්සමෙන් මෙතන ට්‍රේඩ් කරන්න ඕනේ. අපි ගත්තොත් එහෙනම් මෙතන අපේ සාමාන්‍යයෙන් රෙයා ටාගට් එක එනවා සාමාන්‍යයෙන් 39041 කියන ප්‍රයිස් එකකට ෆිබොනාචි ටාගට් නම් වෙන්නවා කිසිම බයක් නැතුව. හරිද? මෙන්න මේ පහළ තියෙන ලෙවල් වලට මෙතන නම් බිට්කොයින් එක මෙන්න මේ පහළ තියෙන ලෙවල් වලට ෆිබොනාචි ටාගට් නම් පෙන්නනවා මෙන්න මේ පහළට. අපි බලමු මේ ස්ට්‍රක්චර් එක කම්ප්ලීට් කරන්න පුළුවන් වේද කියලා මාකට් එකට. එහෙම වුණත් අපිට ලොකු ෂෝට් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් වෙනවා. ඒතර ගත්තොත් එහෙනම් මෙතන X එකෙන් පස්සේ ඔයාලට වෙනවා හොඳටම මෙතන වැටිලා තියෙන නම් A wave එකක් කියලා මෙතනින් පහළට. මෙතනින් නම් පහළට 1 2 3 4 5 විදිහට වැහැලා තියෙන්නේ. A wave එකක් කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ 1 2 3 4 5 විදිහට A wave එකක් තමයි මේ වැහැලා තියෙන්නේ. එහෙනම් B එකක්නේ අප් වෙන්න ඕනේ. හරිද? එහෙනම් අනිවාර්යයෙන්ම B එකක් තමයි අප් වෙන්න ඕනේ. මෙන්න මෙතන A එක ඉවරනට පස්සේ මගේ පර්සනල් පොසිෂන් එක මෙන්න මෙතන රන් වෙනවා සාමාන්‍යයෙන් 63000න් වගේ මම ලෝන් ට්‍රේඩ් එකක් නම් ගත්තා. මෙන්න මෙතන 63000 වගේ ප්‍රයිස් එකෙන් පොඩක් ලෙවරේජ් එක පොඩ්ඩක් ලොකුවට යූස් කරලා මම මෙතන කන්ෆර්මේෂන් එකක් තිබ්බා සාමාන්‍යයෙන් 15 minute time frame වගේ 63900න් වගේ සෝරි 59300න් වගේ මම මෙතනින් ලෝන් ට්‍රේඩ් එකක් ගත්තා මෙන්න මේ හරියෙන්. ඔය හරියෙන් ගත්තා මොකද ඉම්පල්ස් එකක් අහලා තිබ්බේ මෙතන ලෝන් එකක් ගන්න බලන්න B එකකට. ඒක නිසා සාමාන්‍යයෙන් ලෙවරේජ් එක 200 වගේ යූස් කරලා තමයි මෙතන ට්‍රේඩ් එක ඇතුළේ සාමාන්‍යයෙන් 11500 වගේ ගේන් එකක් මෙතන මම අරගෙන තියෙනවා. ඉතින් මම මේ වෙලාවෙත් මේ ට්‍රේඩ් එකෙන් ක්ලෝස් කරන් ඉන්නේ මොකද ප්‍රොෆිට් එකක් මම අරන් තියෙන නිසා. සාමාන්‍යයෙන් ට්‍රේඩ් එක ක්ලෝස් කරලා නැහැ. හැබැයි මම ප්‍රොෆිට් එකක් බුක් කරගෙන තමයි මෙතන ඉන්නේ. ඉතින් මෙතන අපිට ඉම්පල්ස් එකක් මෙතන බලා ගන්න පුළුවන් සිනාරියෝ එක මෙතන තියෙන්නේ. අපිට පේනවා ඉම්පල්ස් එක බලා ගන්න. එතකොට එහෙනම් B එකක්නේ අප් වෙන්නේ මෙහෙම. මෙහෙම උඩට ABC ස්ට්‍රක්චර් එක තමයි මේ අප් වෙන්නේ මාකට් එකේ. මොකද B එකක්නේ යන්නේ. ඒතකොට මම මේ B එක අල්ලලා තමයි මම ලෝන් ට්‍රේඩ් එකක් මෙතන කැච් කරගත්තේ. ඉතින් ඔයාලටත් එහෙම කැච් කරගන්න පුළුවන් කන්ෆර්මේෂන් තිබ්බා. මම සාමාන්‍යයෙන් හිතන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ලෙවල් එක රීච් කරයි කියලා මම හිතන් ඉන්නවා. එහෙම ගත්තාම බිට්කොයින් එකේ ඊළඟට වෙන්න තියෙන දේ තමයි මෙතන B එක කම්ප්ලීට් කරපු ගමන් ඔයාලට ෂෝට් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. මෙතන වැහලා තියෙන්නේ A එකක් B එක මේ විදිහට කම්ප්ලීට් කරගම මේ ලෙවල් වලින් වට ලෙවල් එකක් බලලා ෂෝට් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙන්න මේ ප්‍රයිස් එකෙන් ෂෝට් එකක් ගන්න පුළුවන්. මෙන්න මේ පහලට වෙනකම් අපිට ෂෝට් ට්‍රේඩ් එක කන්ෆර්ම් වුණොත්. හරිද? සාමාන්‍යයෙන් අපි ගත්තොත් එම සිම්පල් 6 එකක් වේව් B වලට දාලා ගත්තොත් අපිට සාමාන්‍යයෙන් අපි දාලා බලමු කොයි වගේ ප්‍රයිස් එකක් දෙන්නේ කියලා. අපිට ෂෝට් ට්‍රේඩ් එක ගන්න කන්ෆර්මේෂන් එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. අපි ගත්තොත් එම සිම්පල් 6 එකක් වේව් B සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ප්‍රයිස් එකකට එද්දි මාකට් එකේ මේ යන ස්ට්‍රක්චර් එක අපිට සාමාන්‍යයෙන් 66000 වගේ ප්‍රයිස් එකකට මේ රේන්ජ් එකට එද්දි අපිට ෂෝට් ට්‍රේඩ් එකක් බලන්න පුළුවන්. හරිද? ඉතින් ප්‍රශ්න නැහැ ෂෝට් ට්‍රේඩ් එකක් බලන්න පුළුවන්. හැබැයි ගන්න කලින් අපි කල්පනා කරලා තමයි මෙතන එන ෂෝට් ට්‍රේඩ් එක බලන්න. මෙතන එන ටයිම් එකත් එක්ක වොච් කරලා අපිට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙතන වැටුනේ A එකක් B එකක් ඇවිල්ලා C එකක් තමයි යන්න තියෙන්නේ. මෙතන B එක ආව ගම අපි ට්‍රේඩ් එක ගන්න. මෙතන අපි කන්ෆර්මේෂන් එකක් තියෙනවා. අපේ සීක්‍රට් කන්ෆර්මේෂන් එකක් එලියට් ට්‍රේඩර්ස් විතරක් බලලා එන්න එක බලලා අපිට මෙතනින් ෂෝට් එකක් කැච් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙනම් මෙතන ABC වල ලෙවල් දක්වා මෙන්න මෙතන ගන්න පුළුවන් අපිට ෂෝට් ට්‍රේඩ් එක කන්ෆර්ම් වුණා. මෙන්න පහළ ලෙවල් වලට බය නැතුව බලනවා 47000ට මෙතනින් ගන්න ෂෝට් එක තාම එන්ට්‍රි එකක් ඇවිල්ලා නැහැ. ඉතින් ආවට පස්සේ ඔයාලට ගන්න පුළුවන් කන්ෆර්මේෂන් ලෙවල් එක. හරිද? මම මේ රේ තාම ලෝන් ට්‍රේඩ් එක තමයි ඉන්නේ. වෙන පොසිෂන් එක මගේ බිට්කොයින් එකේ රන් වෙන්නේ නැහැ. ලෝන් ට්‍රේඩ් එක තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් දැන් දවස් 4කට 5කට සාමාන්‍යයෙන් ඊට වැඩි සාමාන්‍යයෙන් දවස් 6කට වගේ කලින් ගත්ත ලෝන් ට්‍රේඩ් එකක් තමයි ඉන්නේ මේ වෙද්දි. සාමාන්‍යයෙන් ගේන් එක දෙනවා 100ක වගේ ගේන් එකක් දෙනවා දවස් 8ට. හරිද? ඒ ලෝන් ට්‍රේඩ් එක තමයි ඉන්නේ. අපි බලමු මෙතන B එක කන්ෆර්ම් වුණොත් අපි ෂෝට් ට්‍රේඩ් එකට යමු. අර ලෝන් ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙලා බලමු ඒක උන ගමන් වලට අප්ඩේට් එකක් කරන් එන්නම්. ඉතින් ඔයාලට මොන හරි කරන්සි එක නැත්නම් මොන හරි අපි ගත්ත මොන හරි එකක ගෝල්ඩ් හරි අප්ඩේට් එකක් දැනගන්න ඕන නම් chat එකක් හරි කමෙන්ට් එකක් හරි දාලා දෙන්න. මම ඔයාලට වීඩියෝ එකක් විදිහට අරන් එනවා. ඉතින් මතක තියාගන්න මේ ඔක්කොම අපි මාකට් එකේ දිහා දකින එක්තරා ප්‍රෙඩික්ෂන් එකක් විතරයි. මේවා වරදින්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. අපි වෙනකොට මනි මැනේජ්මන්ට් රිස්ක් මැනේජ්මන්ට් කියන දේවා අරගෙන ඇවිල්ලා තමයි මේක ට්‍රේඩ් කරන්න ඕනේ. නැත්නම් ආවට ගියාට එහෙම ට්‍රේඩ් කරන්න බෑ අපිට.
අනිත් දේ මගේ මේ account එක සාමාන්‍යයෙන් තව කෙනෙක්ගේ account එකත් එක්ක මේක වෙනස් එකක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් තව කෙනෙක් මගේ account එකට හාත්පසින්ම වෙන account එකක් දාගෙන ඉන්න පුළුවන්. එහෙම තමයි අර එක එක කෙනා count කරන ආකාර වෙනස් වෙනවා. මම ඉන්නේ මෙන්න මේ කියන scenario එකේ. මාකට්ටේ මෙතන ඉඳන් WXY එකක් කියන scenario එකේ තමයි ඉන්නේ මම මේ වෙලාවේ. ඉතින් අපි බලමු අපිට මේ B එකෙන් ආවොත් short එකක් ගන්න පුළුවන් වේද නැත්නම් මේ B එක break කරන් යද්දි long trade එක ගන්න පුළුවන් වේද කියලා අපි බලමු. ඊළඟ opportunity එක එනකං පොඩ්ඩක් ඉවසන් ඉන්න. හැබැයි මේ වෙලාවේ අපිට ගන්න පුළුවන් පොසිෂන් එක මාකට් එකේ කොහෙවත් අපිට බලා ගන්නවත් නැහැ. ඒක නිසා මතක් කරගන්න ට්‍රේඩින් කියන්නේ අනිවාර්යයෙන්ම රිස්ක් එකක් තියෙනවා. දැන් අපේ ඉවසීම ඒ කියන දේවල් අපි හදාගෙන තමයි ට්‍රේඩ් කරන්න එන්න ඕනේ. නැත්තම් ආවට ගියාට ඇවිල්ලා මාකට් එකේ ඔය කාටර ඉන්න කෙනෙකුට බැනලා ඉගෙන ගත්ත දේකොත් ඉගෙන ගන්න නැතුව යන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ. හරියට දැක් වෙලා ඉගෙන ගන්න. ඉතින් වේව් තිරේ ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාලා තියන්න. ක්ලාස් එකට ජොයින් වෙන්න අපේ ක්ලාස් එක ස්ටාර්ට් වෙනවා සාමාන්‍යයෙන් මම හිතන්නේ තව දවස් 4කින් විතර බැච් එකක් ස්ටාර්ට් වෙන්න දෙනවා. ඒකට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් මෙසේජ් එකක් දාලා තියන්න. ඉතින් ඔයාලට ඊළඟට මොකක්ද ඕනි කියලා කමෙන්ට් එකක් දාලා තියන්න. මම වීඩියෝ එකක් අරන් එන්නම්. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බලමු ඔයාලට ඉස්සරහට ලොකු ඔපචුනිටි එකක් දෙන්න හිතන් ඉන්නවා. මාකට් එකේ අප්ඩේට් ගන්න පුළුවන් එකම තැනක් ගැන තාම ලොකු අයිඩියා එකක් නැහැ. බලමු එහෙම වුණොත් ඔයාලට ලොකු chance එකක් එන්න තියෙනවා ඒක ගැන. හරිද? අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් හැමෝටම කට්ටියටම good night කියන්න බෑ. දැන් නම් good morning වෙලා තියෙන්නේ. මම වීඩියෝ එක එන්ඩ් කරනවා. අපි ඊළඟ අප්ඩේට් එකෙන් හම්බෙමු එහෙනම්.